මම මාලි. මගේ ජීවිතේ හරියට නිකම් ලියලා ඉවර කරපු පොතක් වගේ තිබුණේ. මගේ හස්බන්ඩ් අමිල එක්ක ගත කරන ජීවිතේ කිසිම අඩුවක් තිබුණේ නැති වුණාට මගේ හිත ඇතුලේ කොහේ හරි ලොකු හිස්තනක් තිබුණා. අමිල හරිම හොඳයි. ඒත් එයාට මගේ හිතේ තියෙන අකුරු කියවන්න බැරි වුණා. මම ගෙදර බිත්ති හතර ඇතුලේ තනි වෙද්දි මගේ හුස්ම හිරවෙලවා වගේ මට දැනුණා. ඔය අතරේ තමයි විශ්ව මගේ ජීවිතේට ආවේ. විශ්ව මගේ පරණ යාළුවෙක්. අපි අවුරුදු ගානකට පස්සේ අහම්බෙන් හම්බ වුණා. විශ්වගේ ඇස්වල මම දැක්කා අමුතුම පණිවිඩයක්. එයා මගේ දිහා බලද්දි මම මටම අයිති නැති වෙනවා වගේ මට දැනුණා. අපේ මේ සම්බන්ධය වැරදි කියලා මම 10 වාරයක් මටම කියාගත්තා. ඒත් මගේ හිත මට අකීකරුණා. එදා රෑ අමිල බිස්නස් ට්‍රිප් එකක් ගිහින් හිටියේ. මම හිටියේ අපේ අලුත් ඇපාර්ට්මන්ට් එකේ තනියම. මහ වැස්සක් පටන් ගත්තා. විදුලි කෙටීම් අස්සේ මම හිටියේ පුදුම බයකින් සහ නොසන්සුන් බවකින්. එතකොටම තමයි මගේ ෆෝන් එකට විශ්වගෙන් මැසේජ් එකක් ආවේ. මම ඔයාගේ ගේ ළඟ. මට ඔයාව බලන්න ඕනේ. මම දොර ඇරියා. විශ්ව හොඳටම තෙමිලා. එයාගේ ඇඳුම් මැඟටම ඇලිලා තිබුණා. එයා ඇතුළට ආපු ගමන් දොර වැහුවා. මුළු කාමරේම පිරීලා තිබුණේ එයාගේ ඒ රළු පිරිමි සුවඳින්. මගේ පපුව ගැහෙන සද්දේ මටම ඇහුණා. විශ්ව මගේ ළඟට ආවා. මට ඕන උනේ පස්සට යන්න. ඒත් මගේ කකුල් පන නැටි වෙලා වගේ. එයාගේ උණුසුම් හුස්ම මගේ මූණට දැනෙද්දි මට ඇස් පිය වුණා. මාලි, මට තවත් ඉවසන්න බැහැ. විශ්ව කෙඳිරුවා. මම දන්නවා එයා කියන දේ. මටත් එහෙමයි. ඒත් මගේ හිත මට මතක් කරනවා මම තව කෙනෙක්ගේ බිරිඳක් කියලා. විශ්ව, මේක වැරදි. අපිට බෑ මෙහෙම කරන්න. මම බොරුවට ශක්තිමත් වෙන්න හැදුවා. විශ්ව මගේ නිකටෙන් උස්සලා මගේ ඇස් දිහා බැලුවා. ඒ බැල්මේ තිබුණේ මාව දිය කරලා දාන්න පුළුවන් තරමේ බලයක්. එයාගේ අත මගේ කොණ්ඩේ අතරින් යද්දි මට කරන්ට් එකක් වැදුනා වගේ වුණා. අවුරුදු ගාණක් මගේ හිතේ වේලිලා තිබුණ ආශාවන් එකපාරටම දලු දාන්න ගත්තා. කාමරේ ඇතුලේ තිබුණේ අඳුරක් විතරයි. වැස්ස සද්දේ එන්නම වැඩි වුණා. මට ඕන උනේ එයාත් එක්ක ඉන්න. ඒ මොහොතේ මගේ හිත ඇතුලේ තිබුණ සදාචාරයයි ආශාවයි මහා සටනක් කළා. ඒත් අවසානයේ මම මගේ හිතට ඉඩ දුන්නා. මට දැනුණා මම මහා ප්‍රපාතයකට වැටෙනවා වගේ. ඒත් ඒක පුදුම සහගත නිදහසක්. ඒ මොහොතේ වචන නිහඬ වුණා. වටපිටාවේ තිබුණ හැම දෙයක්ම මැකිලා ගියා. මට දැනුනේ විශ්වගේ උණුසුම විතරයි. එයාගේ ස්පර්ශය මගේ හිරිවැටිලා තිබුණ හිතට පණ දෙනවා වගේ මට දැනුණා. ඒක හරියට මහා කුණාටුවකට පස්සේන සංසුන් බවක් වගේ. මම මාවම විශ්වට බාර දුන්නා. අපේ හිත අතර තිබුණ හැම සීමාවක්ම, හැම තාප්පයක්ම ඒ වැස්සට දිය වෙලා ගියා. මට දැනුනේ මම පාවෙනවා වගේ. මගේ හුස්ම වැටෙන වේගය, මගේ හදවත ගැහෙන රිද්මය, මේ හැමදේම අලුත් සංගීතයක් වගේ මට ඇහුණා. මම මෙච්චර කාලයක් හොයපු ඒ ආශ්වාදය, ඒ මානසික නිදහස මට විශ්වගේ තුරුල්ලේදී ලැබුණා. අපි අතර තිබුණ ඒ යාළුකම කියන නම එතනින් අතුරුදහන් වුණා. එතන ඉතුරු වුණේ එකිනෙකාට ආශා කරන, එකිනෙකාගේ රස්නේ ඇතුලේ අතරමං වුණු ආත්ම දෙකක් විතරයි. ඒ රෑ ලෝකෙට හොරා අපේ හිත ලස්සනම කතාවක් ලිව්වා. මම මගේ බිරිඳ කියන භූමිකාව අමතක කරලා හුදෙක් ආදරයේ ඉල්ලන ගැහණියක් විතරක් වුණා. කාමරේ තිබුණ අඳුර අපේ මේ රහස පරිස්සමෙන් හංගගත්තා. මට දැනුනේ මම ආයෙමත් ඉපදුනා වගේ. ඒ ආශ්වාදයේ මගේ හිතේ හැම අණුවකම තැන්පත් වුණා. පාන්දර වෙද්දි වැස්ස නතර වෙලා තිබුණා. ජනේලෙන් වැටුණ හීන් එළිය මගේ මූණට වැටෙද්දි මම ඇහැරුණා. මම හිටියේ විශ්වගේ පපුවට තුරුල් වෙලා. එයා තාම නිදි. එයාගේ මූණ දිහා බලන් ඉද්දි මට දැනුනේ මහා බරක්. මේ සිද්ධ වුණු දේ මගේ ජීවිතේ කවදාවත් මකන්න බැරි මතකයක්. ඒත් මම දන්නවා මේක මහා ලොකු වරදක් කියලා. හෙට අමිල ගෙදරෙයි. මම කොහොමද එයාගේ මූණ බලන්නේ? මම කොහොමද පරණ විදිහටම ජීවත් වෙන්නේ? සමහර වෙලාවට අපි ආදරේ හොයාගෙන යන්නේ අපේ තනිකම දරා ගන්න බැරි තැන. ඒ එක මොහොතක ලැබුණු ආශ්වාදය වෙනුවෙන් මම මගේ මුළු ජීවිතේම පරදුවට තිබ්බා. ඒත් ඒ ගැන මගේ හිතේ පසුතැවීමක් නැත්තේ ඇයි කියලා මට තේරුම් ගන්න බෑ. වැස්ස පෑවුවට මගේ හිතේ වැස්ස තාම ඉදර නෑ. මේ රහස මගේ හිත ඇතුලේ මැරෙනකම්ම තියෙයි. විශ්ව සහ මම අතර ඇති වුණේ බැඳීම සීමාවන් බිඳලා ලියවුණු ඒ කතාව මගේ ජීවිතේ ලස්සනම වගේම රිදෙනම මතකය වේ. ආදරය කියන්නේ හරිම පුදුම දෙයක්. සමහර වෙලාවට ඒක අපිට පාර පෙන්වනවා. තවත් වෙලාවක ඒක අපිට පාර වරද්දනවා. මම දැන් ඉන්නේ ඒ අතරමං වුණු තැනක.
මේ වගේ කතා දිගටම අහන්න කැමති නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.